කොහොමද ඔයාගේ මේ ලෝකල් මීටර් එක මේ වගේ ප්‍රීකෝල් ඔරිජිනල් මීටරයක් කරගන්න තිබ්බනම්? එතකොට කොහොමද මේ පෙට්‍රල් මීටරය අප එකටත් ලස්සන RPM මීටරයක් දාගන්න පුළුවන් නම්? එහෙනම් මේ සුභාරංචි වාටයි ස්කිප් නොකර වීඩියෝ එක බලන්න. ඔයගොල්ලොත් එක්ක මම කලින් වීඩියෝ එකකින් කතා කරා ප්‍රීකෝල් මීටර එක තියෙන වෙනස සහ ලෝකල් මීටර එක තියෙන වෙනස ගැන කලින් වීඩියෝ එකකින් මම කතා කරලා තියෙනවා. අද මම කතා කරන්නේ ඔයගොල්ලන්ට ඒ ගැන නෙමෙයි අලුත්ම කතාවක්. ඒ තමයි මේ තියෙන ප්‍රීකෝල් ඔරිජිනල් මීටර එක. මේ තියෙන්නේ සාමාන්‍ය කඩේ ගන්න තියෙන ලෝකල් මීටර එක. ඇත්තටම කියන්න ඕන දැන් මේ ප්‍රීකෝල් මීටරයක් ගන්න කඩේකින් ගියාට අපි කඩේ ගන්න නෑ කොහෙවත් නෑ මේක ලොකු හිගියක් පවතිනවා. ඒ හින්දා තමයි මම වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවේ. මේ ප්‍රීකෝල් මීටර එකක් මේ තියෙන්නේ මේකේ තියෙන ලයිට් ගල් ටික මේකේ පෙට්‍රල් මීටර එක හාත්පසින්ම වෙනස්. එතකොට මේ ලෝකල් මීටර එක ගත්තාම මේකේ මේ කටු පාට වෙනස්, පෙට්‍රල් මීටරේ වෙනස්. එතකොට මේකේ තියෙන මේ ගල් ටික කොටින්ම ගල් ඇවිල්ලා නැහැ. ඒ වෙනුවට මේකේ ඇවිල්ලා තියෙන්නේ මේ පොඩි කොලයක් තමයි තියෙන්නේ එළිය පෙනුම එන්නේ ලයිට් එකේ ෆ්ලෑෂ් එක අඩු කරන්න වෙලා තියෙන්නේ පොඩි කොලයක්. මේකේ මේ පාට දාලා වෙලා තියෙනවා වෙනම. එතකොට මේ ලෝකල් මීටර එක ඔයගොල්ලන්ට පුළුවන් ඔරිජිනල් මීටර් එකක් බවට පත් කරගන්න. ඒකේ ලෝකල් මීටර් ගත්තාම ලෝකල් මීටර් වල තියෙන ප්‍රශ්න තමයි මේවල මේ කටු ගහනවා, එච්චර පැවතීමක් නැහැ. නමුත් ඔයගොල්ලන්ට තියෙන සුබම ආරංචිය තමයි ඔයගොල්ලන්ට අරන් එන අලුත් පණිඩේ තමයි මේක ඔරිජිනල් මීටර් බවට පත් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දුක් වෙන්න අවශ්‍ය නැහැ. ලෝකල් මීටර් පදින කට්ටිය පෙනුමට තියාගන්න බයික් එකට අද ඉඳලා මේ ඔරිජිනල් මීටරේ පෙනුම ගන්න පුළුවන් මේ ලෝකල් මීටර් එකෙත්. එතකොට මේකේ තියෙන මේ ගල් මෙතෙන්ට දාන්න පුළුවන්. මේ පාර්ට්ස් මල් ළඟ තියෙනවා සියලුම දේවල්. එතකොට ඕගොල්ලන්ට මේ පිටත පෙනුම විතරක් නෙමෙයි ඇතුළත පෙනුම. ඒ කියන්නේ මේකේ තියෙන පාර්ට්ස් වලින් පවා ඔරිජිනල් පෙනුම ගන්න පුළුවන්. ඒ ඔරිජිනල් බවට පත් කර ගන්න පුළුවන්. මේකේ එළිය පෙනුම වගේම ඇතුළත ඕගොල්ලන්ගේ අවුරුද්දක වොරන්ටියක් මට දෙන්න පුළුවන්. මේ හදන හැම මීටරයකටම පොඩි රිපෙයාර් එකක් කරත් ලොකු රිපෙයාර් එකක් කරත් මේ වගේ මොනම දෙයකට මට ඕගොල්ලන්ට අවුරුද්දක වගකීමක් දෙන්න පුළුවන්. ඒ වගේම තවත් පණිඩයක් තියෙනවා කියන්න. ඒ තමයි මේ තියෙන්නේ 135 පරණ මොඩල් එකට ආපු පෙට්‍රල් මීටරේ දකුණු පැත්තේ මෙතන RPM එකක් නැහැ. මෙතන තමයි පෙට්‍රල් මීටරයක් 135 අලුත් මොඩල් එකේ ආවේ. එතකොට මේක පුළුවන් මෙතෙන්ට RPM එකක් දාලා මෙතන පෙට්‍රල් මීටර එකක් දාලා මේකත් ඔරිජිනල් ප්‍රීකෝල් මීටරයක් තමයි. නමුත් මේකේ අඩුපාඩු කර තියෙන මෙතන මේ RPM පෙට්‍රල් මීටර එක මෙතෙන්ට හයි කරලා මෙතන RPM එකක් හයි කරන්න හැකියාව පවතිනවා. ඒ හින්දා ඕගොල්ලන්ට මේ ගැන තවත් දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ මේ වීඩියෝ එක වැදගත් වීඩියෝයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම හිතනවා. එහෙනම් ආයෙ අලුත් වීඩියෝකින් හම්බ වෙනකම් ගිහිල්ලා එන්න. සුබ දවසක්.